මාගම්පුර පුවත් මාගම සිදුවන සියලු සිදුවීම් එසනින් දැන ගැනීම සඳහා අපව සබ්ස්ක්‍රයිබ් කර බෙල් සලකුණ ඔබන්න. ඔබට සුබ දවසක්. හුංගම පොලිසිය වෙත ලැබුණු තොරතුරකට අනුව අම්බලන්තොට පොලිස් වසමේ මාමඩල ජංසගම ප්‍රදේශයේ නිවසක තිබී බලපත්‍ර රහිතව ලීටර් 200 බැරල් 11ක ගබඩා කර තිබූ ඩීසල් ලීටර් 2300ක පමණ ප්‍රමාණයක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු හුංගම පොලිසිය විසින් අද රාත්‍රී අත්අඩංගුවටගෙන තිබෙනවා. මෙසේ අත්අඩංගුවටගත් සැකකරු සහ ඩීසල් තොගය අධිකරණ කටයුතු සඳහා අම්බලන්තොට පොලිසිය වෙත බාර දී ඇති අතර අදාළ සැකකරුවන් 22 වන දින හම්බන්තොට මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි පොලිසිය කියා සිටියේ. සූර්ය මේක තියෙන සූර්ය බලාගෙන මේක මම නම් මේකට එන්න 9 එන්නේ නැහැ මම එනකොට මේ මේක ගත්තා හරි හරි මේක ගත්තා එනවා නැත්නම් මේ නිකන් වහලා බලයන් මම එන්න ඔව් ඔව් පේන්නේ ආදි ගහලා තියෙන එක ඇහිලා ලංකාවට මේ මොකද දූපතේ නම අර මේ කිලෝමීටර් 1000 ගණන් දුරින් දින එකනේ මේක තියෙන එකනේ ඔව් මේ ආවෙන විකුණන්නේ නැහැ මේක කියන්නේ හෙට වැඩි කරමු මේ 10 පාරක් වැඩි 20 නෑ අර තොරතුරු තියෙන්නේ පාර තමයි එනකොට මේක කළු නෑ පැත්තේ හා මේ ජයජික ඉන් පාඩද ජයජික අනිල් මහත්තයා ඉගෙනන්නේ ඔව් මම කරන්නේ කරුවල තුනක් හරි චෙක් කරනවා තුන යරද